අද මං ගෙදරින් එද්දි අපේ අම්මා මාර කතාවක් කිව්වනේ බං. ඒ මොකද්ද? අපිත් එක්ක පොඩි කාලේ ඉඳන් හිටපු යාළුවෙක් අද ගෙදර එනවලු. කවුද ඒ බං? අනේ මන්දා. උඹලේ අම්මාර කවුරු ගැනද කියන්න ඇත්තේ බං? අනේ මන්ද මං කවුරු ගැන කිව්වද කියලා. මාත් ඒක තමයි මේ කල්පනා කරන්නේ. පොඩි කාලේ ඉඳන් එකට හිටියා කියලාත් කිව්වා. ඒත් මට නම් තේරෙන්නේ නෑ බං. සමහර විට උඹලේ අම්මා කියන්නේ නැත්තේ උසාන් ගැන වෙන්නේ නැති බං. ඌ පොඩි කාලේ ඉඳන් අනාථ නිවාසයක නේද හැදුනා කිව්වේ. ඕක ගැනද බං කියන්නේ නැත්තේ? ඌ පොඩි කාලේදීමනේ බං ළමා නිවාසයකට දැම්මේ. ඌගේ අම්මයි තාත්තයි දෙන්නම එකපාර නැති වුණානේ බං. ඊට පස්සේ ඌගේ ආච්චි තමයි ඌ බලාගත්තේ. මතකද උඹට ඌ පොඩි කාලේ අපිත් එක්ක එකට සෙල්ලම් කරා? හැබැයි ඌට හරියට ඉස්කෝලේ යන්නත් බැරි වුණා. මතකද පස්සේ කාලෙක ඌගේ ආච්චි අම්මත් නැති වුණාට පස්සේ ඌව ළමා නිවාසයකට දැම්මා. අඩෝ මට ඌ මතකයි බං. උඹලේ අම්මා සමහර විට කියන්නේ නැත්තේ ඌ ගැන තමයි. මේ ඌ ආවට කමන්නේ ඌත් එක්ක වැඩි කතා බහට නම් යන්න එපා. පිස්සුද බං ඕකත් එක්ක කතාවට යන්න. අපිත් ඌත් එක්ක කතා කරොත් අපිත් ඌ ගන්න කරනවා. අම්මා තාත්තා නැති අනාථේ ඉන්නේ බං ඌ. ඒක නම් ඇත්ත. යමන්ද හන්දිය පැත්තරව. යම මේ අවු ඉන්නත් බෑ බං. කීමයක්වත් දීලෙමු. මලා අර බලපංකෝ බං. උෂානේ නේද බං? ඔව් බං. අම්මා කියලා තියෙන උෂාන් ගැන තමයි. තරම් කියන්න. හැබැයි ඕකත් එක්ක කතාවට නම් යන්න එපා වැඩි. මලා ආදී උඹලා දෙන්නට මාව මතකයිද බං? එච්චර ලොකු මීටර යන්නත් නැහැ. හැබැයි උඹ දැකලා පුරුදුයි වගේ. ඔව් බං මනත් උඹ ලොකු මතකයක් නැහැ. ඇත්තටම උඹලා දෙන්නට මාව මතක නැද්ද බං? පොඩි කාලේ ඉඳන් අපි තුන්දෙනා එකටනේ බං හිටියේ. ඉතින් ඇයි බං මතක නැහැ කියන්නේ? මොකද්ද බං ඔබ කියන්නේ? පිස්සුද උඹට? පොඩි කාලේ ඉඳන් ඔබ අපිත් එක්ක හිටියා. මට නම් එහෙම කිසි මතකයක් නැහැ. අපිත් එක්ක කිව්වට නම් කමන්නේ. හැබැයි උඹ වෙන කාටවත් නම් කියන්න එපා. අපිත් එක්ක හිටියා කියලා. ඒ කියන්නේ උඹලා දෙන්නට මාව මතකයි නේ. ඒත් මාත් එක්ක කතා කරන්න කැමති නැහැ. ඇයි බං ඒ? මා ළමා නිවාසකයේ දුන ඉඳද? උඹට ඒක තේරුණාද? තේරුණ එක ලොකු දෙයක්. උඹ වගේ අම්මා තාත්තා නැති අනාථයෙක් අපේ යාළුවෙක් කියලා අපි කොහොමද බං සමාජයට පෙන්වන්නේ? පොඩි කාලේ අපි එකට හිටපු කතාව ඇත්ත. ඒත් උඹ හැදුනේ ළමා නිවාසෙකනේ. ඒ හින්දා උඹ අපිත් එක්ක කතාවට එන්න එපා. අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ මාව බලාගත්ත ආච්චිත් නැති වුණානේ බං. ඒ හින්දානේ බං මම පොඩි කාලේ ඉඳන් ළමා නිවාසක යදුනේ. ඒ දේවල් ඉඳන් මට මගේ ජීවිතේත් එක්ක එපා වුණා බං. ඒත් මං ගමට ආපු ගමන් ඇයි බං උඹලා දෙන්න මට එහෙම කරන්නේ? එහෙම කරන්නේ අපිට ඕනේ ඉඳා. උඹට අම්මා තාත්තා නැතුණයි කියලා අපි මොනවා කරන්නද? ආයෙ ඔය වගේ දේවල් කියලා අපෙන් අනුකම්පාවක් නම් බලාපොරොත්තු වෙන්න එපා. වරින් බං මලා යන්න. ආය අපිත් එක්ක කතා කරන්නත් එපා. අනික උඹ වගේ අම්මා තාත්තා නැති අනාථයෙක් එක්ක අපි කතා කරද්දී අපිටත් ලැජ්ජයි බං. මොකද්ද බං පාරටලා ඉඳගෙන කරන්නේ? උඹ අපේ ගමේ එකෙක් නන් නෙවෙයි නේද? මාත් මේ ගමේ තමයි බං. හැබැයි ගොඩක් කාලයකට කලින්. අඩෝ උෂානය? උඹ? අඩෝ උඹ කොහෙද බං මෙච්චර කාලයක් හිටියේ? ආච්චම්මා නැති වුණාට පස්සේ මං අද වෙනකන් ළමා නිවාසක බං හිටියේ. මෙච්චර කාලයක් ගිහිල්ලත් කොහමද බං සච්චියා මාව මතක තිබ්බේ උඹට? මට කොහොමද බං උඹව මතක වෙන්නේ? පොඩි කාලේ ඉඳන් අපි දැන් එකටනේ බං හිටියේ. හරි. මේ දේවල් පස්සේ කතා කරන්න පුළුවන්. දැන් උඹ මේ පාරට වෙලා මොකද කරන්නේ? උඹ කොහෙද යන්නේ? ඔය යන්නද බං? මට යන්න තැනක් නෑනේ. අපි හිටපු ගේත් රජෙන් කඩලලු. ඒකයි මං පාරට වෙලා හිටියේ. යන්න තැන් නැහැ කියලා ඇයි බං පාරට වෙලා ඉන්නේ? උඹ යමන් අපේ ගෙදර. ඒ උඹ එතනද බං කියන්නේ? මං උඹලා ගෙදර ආවට කමන්නේ නැද්ද? මට හොඳට මතකයි පොඩි කාලේ මම බඩකින් ඉද්දි උඹේ කෑම එක මට දීලා උඹ නොකා හිටියා. ඒ වගේ යාළුවෙක්ව මට ආයෙ නැති කරගන්න බෑ බං. උඹට ඒ දේවල් තාම මතකයිද බං? ඒත් මං ළමා නිවාසකනේ බං එදුනේ. උඹට ඒක ප්‍රශ්නයක් නෙවෙයිද? මං ওই දේවල් ගැන දන්නවා බං. හැබැයි මට ওই දේවල් වලින් වැඩක් නැහැ. දැන් උඹට මහන්සිත් ඇතිනේ. යමන්කෝ අපේ ගෙදරට. අචින්ත යන ගෙදර නෑනේ බං. ඇයි මොකක් කරේ අලසියක්ද? මං අද බං ගෙදර ආවේ. මම එකයි පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ලා යන්න ආවේ. සතින්ට උඹ ගැන මට කිව්වා. උඹට මම මතක නැද්ද ෂාන්? මතකද කියලා අහන්න එපා ෂාන්. මට කවදාවත් උඹලා අමතක වුන්නේ නෑ. මට එතන බං උඹට මම මතකද කියලා. ඒක
මාත් එක්ක කතා කරන්නේ නැත්තේ? දැන් උඹව ගණන් ගන්න එපා උෂාන්. අනිවාර්යෙන් මුන් දෙන්න ළඟදී මුඹත් එක්ක කතා කරයි. උඹ මාව විශ්වාස කරපන්කෝ. ඕ අම්මේ කියන්න. අදත් ගෙදර අයිතිකාරය ඇවිල්ලා කෑ ගැහුවා පුතේ. සල්ලි ඉල්ලලා. මට යතේ දෙන්න සල්ලිත් නෑ පුතේ. හරි අම්මේ මං හවස් වෙද්දි කොහොම හරි සල්ලි ටික හොයන් එන්න. අම්මා දැන් ෆෝන් එක තියලා පරිස්සමින් ඉන්නකෝ. හරි පුතේ එහෙනම් මුදි කරනයි. මලා උඹ මොකද මෙතනට වෙලා තනියෙන් කරන්නේ? උඹ මොකක් හරි ප්‍රශ්නකද ඉන්නේ? මං ප්‍රශ්නෙක හිටියට නැතත් උඹට මොකද? උඹ අවුලෙන් ඉන්නේ කියලා මට තේරුණා බං. ඒකයි මං උඹෙන් ඇව්වේ. මොකද උඹ මගේ යාළුවානේ. මං කොහොමද බං උඹේ යාළුවෙක් වෙන්නේ? අනික මං උඹට එදත් කිව්ව නේද මාත් එක්ක කතා කරන්න එපා කියලා. උඹට නම් මාව යාළුවෙක් වගේ පේන්නේ තු ඇති. හැබැයි මට නම් උඹ පුංචි කාලේ මාත් එක්ක සෙල්ලම් කරපු යාළුවම තමයි බං. උඹ දුකින් ඉද්දි මට බලාගෙන ඉන්න බෑ බං. මොකද්ද ප්‍රශ්නේ කියලා මට කියපන්කෝ. මට පුළුවන් උදව්වක් තියෙනවා නම් මම උඹට කරන්නම්. මටත් මේ දේවල් හොඳට මතකයි. ඒත් ඉන්න තැනක් වන් නැති උඹ කොහොමද මට උදව් කරන්නේ? මට මගේ යාළුවා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ බං. ඒ හින්දා උඹට පුළුවන් නම් උඹට තියෙන ප්‍රශ්න මොකද්ද කියලා මට කියපන්කෝ. උඹ ඔච්චරටම අහන නිසා මං උඹට කියන්නම්. අපේ ගෙදර කුලිය මාස 3කින් ගෙවලා නෑ බං. ඒ නිසා ගෙදර අයිතිකාරයා ගේ ඉල්ලනවා බං. අද දවස් ඇතුළත මට සල්ලි හොයාගන්න බැරි වුණොත් මගේ අම්මයි තාත්තයි එක්ක මට පාරට බහින්න වෙන්නේ බං. මාස 3ක සල්ලි අද ගේ අයිතිකාරයාට ගෙවුවොත් එහෙම උඹට ගෙදරින් යන්න ඕනේ නෑ නේද බං? සල්ලි ටික ගේ අයිතිකාරයාට දුන්නොත් නම් මට අද ගෙදරින් යන්න ඕනේ නෑ බං. ඒත් මං කොහොමද මේ හදිස්සිය සල්ලි හොයාගන්නේ? බොහොමද මුත් එක කතා කරන්නේ? මං අවුලෙන් ඉන්නවා දැකලා මූ ඇහුවා මගේ මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉතින් මං මගේ ගෙදර විස්තරය ගැන කිව්වේ බං. උඹත් මාර වැඩ තමයි කරන්නේ. ඇයි බං උඹේ ගෙදර ප්‍රශ්න මූට කියන්න ගියේ? මූට ඔව කිව්වයි කියලා තීරුමක් නෑනේ බං. මලා මා සතින්තය ගෙදර ගිහිල්ලා ඉක්මනට එන්න. උඹ මෙතෙන්ට වෙලා ඉන්නවද? බයි බං මේ දේවල් ඌට කියන්න ගියේ. දැන් ඌ හිතයි උඹත් ඌ වගේ කියලා. මං මේ දේ ගැන එච්චර හිතුවේ නෑ බං. ඌ අහපු නිසායි මං කිව්වේ. උඹේ ඒ විදියට හිතන්න නැති කතාව ඇත්ත මලා. ඒත් ඌ ඒ විදියට හිතනවනේ. උඹ ඌ වගේ නෙමෙයිනේ බං. ඌට අම්මයි තාත්තයි දෙන්නම නෑ. හැබැයි උඹට අම්මයි තාත්තයි ඉන්නවනේ බං. ඇයි බං අනාථ නිවාසක ඇදිච්ච ඒ වගේ කෙනෙක් උඹේ ප්‍රශ්න කියන්න ගියේ? දැන් ওই ප්‍රශ්නේ අමතක කරලා දාහන්කෝ ආදි. ආයෙ මං උත් එක්ක කතා කරන්න යන්නේ නෑ. ඒක හොඳයි බං. නැත්තම් උන් එක කතාවට ගියොත් අපි තුන් ගානට වැටෙනවා. ඒක නෙමෙයි. උඹලා ගෙවල් පැත්තට ගිහලා බලමුද උඹේ ප්‍රශ්න මොකද්ද කරන්න පුළුවන් කියලා. යමන් කොහෙනම් අද කොහම හරි සල්ලි හොයාගන්න ඕනේ බං. උදේ ඉඳලා හවස වෙනකන් ඔයලත් බලපං අපිට තාම මොකුත් කරගන්න බැරි වුණානේ බං. ඒක තමයි බං. මට නම් දැන් මේ හැම දෙයක්ම එපා වෙලා තියෙන්නේ. ඔයා ගන්න එපා. අපි මොකක් හරි කරමු. අපි කොහොම හරි අපි සල්ලි හොයාගමු. බලමුකෝ. අර බලපංකෝ බං. සතින්තියයි උසානයි නේද මේ පැත්තට එන්නේ? ඒක තමයි මාත් බැලුවේ. මලා මම උඹ හොයාගෙන උඹලාගේ ගෙදරටත් කියාවා. උඹ ඇයි උසාන් මාව හෙව්වේ? ඒ බං තරහෙන් ඔය කතා කරන්නේ. උඹලට අපි ආපු එක කරදරයක්ද? බාපු එක නම් කිසිම අවුලක් නෑ සචින්තයා. ඒත් මූ ආපු එක තමයි බං අවුල. මොකද මූණ දැක්කත් දවස මෝසලයි බං. මලා උඹේ අත පොඩ්ඩක් දියන්කෝ. මේ සල්ලි ටික තියලා උඹේ ගෙවල් කුලිය ගෙවපන්. මේකේ මාලොකු ගාණක් නෑ. මම ළමා නිවාසක ඉන්නේ නැද්දී මං වෙනුවෙන් එයාලා පොඩ දාලා එකතු කරපු සල්ලි ටික ඔය තියෙන්නේ. මේ සල්ලි ටිකෙන් උඹේ මාස 3 ගෙවල් කුලිය ගෙවා ගන්න පුළුවන් වෙයි බං. උෂාන් මේ සල්ලි උඹ වෙනුවෙන් එකතු කරපුවානේ බං. ඇයි බං උඹ මේව මලාට දෙන්නේ? මට සල්ලි වලට වඩා මලාගේ සතුට මට වටිනවා බං. ඒක විතරක් නෙවෙයි. මලයි එයාගේ අම්මයි තාත්තයි පාර්ට වැටෙනකම් මං කොහමද බං මලන් ඉන්නේ? අපි උඹට මෙච්චර කතා කියලා උඹ වෙනුවෙන් එකතු කරපු මේ සල්ලි ඇයි බං උඹ මට දුන්නේ? උඹලා දෙන්න මට මොන කතාව කිව්වොත් මං කොහමද බං අපේ යාළුකම අමතක කරන්නේ? උෂාන් කියපු කතාව නම් ඇත්ත බං. ඌ මේ දවස් ටිකේම උඹලා කතා කරන්නයි කියලා පට්ට අවුලෙන් හිටියේ. උඹ ඇත්තට බං ඔය කියන්නේ අපි ගැන හිතලා උෂානේ ඔච්චරටම අවුල් වුණාද? මට නම් දැන් මං ගැනම කලකිරනවා බං. මං උඹට අනාථයා කිව්වා. අම්මා තාත්තා නැති එකා කිව්වා. ඒ වුණාට අපිට අමාරු වෙලාවේ උඹ අපිව අතෑරියේ නෑනේ බං. මමත් උඹට එක එක කතා කිව්වා. මං උඹට කියපු කරපුවට මට සමාව යන්න උෂාන්. උඹලා දෙන්න මගෙන් සමාවෙල්ලන්න ඕනේ නෑ බං. මොකද උඹලා දෙන්න මගේ හොඳම යාළුවෝනේ. ආයේ කවදාවත් උඹලා දෙන්න මාත් එක්ක තරහ නැවි හොඳට කතා බහ කරලා හිටියානම් ඒ හොඳටම ඇති බං මට.